අර මේකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී මේක දැනෙච්ච නිකන් සෝසි ගතිය මේකේ අඩුයි. හැබැයි කොල්ලි රසක් තියෙනවා. බුදු අම්මා සෝසි කොල්ලි. Hello boys and girls. Hi. ඉතින් අද සුපිරි රිවිව් එකක් කරන්න යන්නේ. පාර්ට්නර් පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. කන්ටිනියු මේ දවස්වල එයා බිසි. ඉතින් මෙයා වල්ලගත්ත වැඩේට අද අපි කොහෙද රින්ගි? අද අපි ගියා කීල්ස් එකට. කීල්ස් එකට. කීල්ස් එකට තමයි රින්ගල් තින්නේ. කොහෙ කීල්ස් වලට? කොට්ටාවේ කීල්ස් එකටයි කැස්බෑව් කීල්ස් එකටයි. කොට්ටාවයි කැස්බෑවටයි තමයි රින්ගල තින්නේ. වීඩියෝ එකට යන්න කලින් අලුත් කෙනෙක් නම් channel එකට ගිහිල්ලා බලන්න අපේ පරණ වීඩියෝස්. දිගටම බලන්න කැමති නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. සෝෂල් මීඩියා ඔක්කොම දාලා තියෙනවා පල්ලෙහා Facebook Instagram TikTok ඒවත් like කරලා follow කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක තාරා මේලාල තියෙනවා බඩු මම එළියට අරන් බලමු. තීරා yes එක එළවෙන්නේ මොකුත් නැහැ ඉතින්. හරි මේක දැන් නැති කරලා. හරි මගේ පැත්තේ තියෙනවා කොට්ටාව එක. මේක පැත්තේ තියෙනවා කැස්බෑව් එක. කැස්බෑව් එක. හරි අපි මොනවද ගෙනාවේ? අද අපි ගත්තේ chicken fried rice with chopstick. හරි chopstick එක්ක chicken fried rice තමයි අරන් තියෙන්නේ. බලමු එහෙනම් මොකෝ තත්ති කියලා prices මොනවද උනේ? අපි ගත්තේ 599ක් වුණා. 599ක්. ඇයි ඒ රුපියලක්? හරි 560 තමයි ගාන රුපියලක් ඉතින් ගොල්ලෝ අපිට අඩුවෙන් දීලා තියෙනවා 600ට ඔන්න මෙන්න දීද්දි හරි ඔක තමයි ප්‍රයිස් එක. එහෙනම් බලමු ප්‍රයිස් එකේ හැටියට පෝෂන් එක කොච්චර තියෙනවද කියලා. හරි මුලින්ම බලමු එහෙනම් කොට්ටාවේකේ පෝෂන් එකේ තත්ත්වය මොකෝ කියලා. හරි කොට්ටාවේකේ තියෙනවා 532ක් 532ක් තියෙනවා කොට්ටාවේකේ. ඊළඟට බලමු කැස්බෑව් කැස්බෑව්. ඒකේ තියෙනවා 614ක් 614ක් තියෙනවා පොඩි වෙනසක් තියෙනවා. ඒක ඉතින් අර බෙදෙන එක්කෙනාගේ අතේ ප්‍රමාණය කියලා හිතමුකෝ. හරි ඔන්නෝම තමයි පෝෂන් එකේ තත්ත්වේ. එහෙනම් සිංහල බලමු වෙනුම සහ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. අම්මියෝ ටක් මම පැකින් එක නම් දැන් හොඳට දාලා දෙනවා. ඩාරා හරි මෙන්න මෙහෙම තමයි පෙනුම තියෙන්නේ දෙකේම. පෙනුමේ තත්ත්වය නම් හොඳයි. හොඳ සුවඳකුත් එනවා. පට්ට සුවඳක් තියෙනවා දෙකේම. ෆ්‍රයිඩ් රයිස් සුවඳ නීමට වෙනවා. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. චිකන් කෑලි. අන්න දැක්ක ගමන් නෝට්ටුනේ ඒක. මටත් නෝට්ටුනේ ඒක තමයි. චිකන් කෑලි පොඩි වෙනස්කමක් තියෙනවා. පෙනුමේ තත්ත්වේ සුපිරි, අවුලක් නැහැ, සුවඳත් සුපිරි. ඉන්ග්‍රීඩියන්ට්ස් අතින් ගත්තොත් එහෙම කොට්ටාවක බලුවොත් එහෙම තියෙනවා. චිකන් කෑල්ල දාලා තියෙනවා. උඩින් සෝස් දාලා තියෙනවා. ඊට පස්සේ chili paste තියෙනවා. චොප්සි එක තියෙනවා. චොප්සි එක නම් සෑහෙන්න දාලා තියෙනවා මේකේ. කොට්ටාවේකේ චොප්සි නම් ඇත්තටම මදි. මේ චුට්ටක් දාලා තියෙන්නේ. රයිස් එක නම් සුපිරියට තියෙනවා පේනවා. බිත්තර එළවලු එම හොඳට දාලා හදලා තියෙනවා පේනවා. කැස්බෑව් එකේ chicken piece එකක් තියෙනවා. ඒ වගේම chili paste නම් නෑ හැබැයි. chili paste නෑ. අරකටත් එක්ක හරියන මේකට මං හිතන්නේ චොප්සි දාලා තියෙනවා. ඔව් චොප්සි දාලා තියෙනවා මේ ඒකට හරියන්න. රයිස් පෝෂන් එක මේකේ වැඩි වෙලා තිබ්බා. ඔහොම තමයි ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් වල තත්ත්වේ. චිකන් කෑලි දෙක නම් පොඩි චිකන් කෑලි දෙකක් දාලා තියෙන්නේ දෙකම. දැන් යන්නේ වැදගත්ම පාර්ට් එකට. මොකද කරන්නේ? කන්න රස බලන්න තමයි යන්නේ. ඒක තමයි ඉතින් වැදගත්ම පාර්ට් එක. එහෙනම් කාලා බලමු මොකෝ තත්ත්වය කියලා. දෙකේ රසයේ වෙනසක් තියෙනවද කියලා බලමු. හරි. එහෙනම් පටන් ගමු. කොට්ටාවකින් පටන් ගමු. ඉතින් අත්තලාමි මුලින් එක කාලා බලමු මොකෝ තත්ත්වය කියලා. කන්න ඒ කන්න ඇයි කන්න ඕන හැන්නේ අම්මේ යකෝ තාම ට්‍රේනින් ඉච්චර ගණන් තාම ට්‍රේනින් මචං ඔයා දැන් ඉස්ස මුලින් බලන්න මේක මුලින් කොට්ටාවෙන් බලලා ඊට පස්සේ වතුර බීලා ඊට පස්සේ අරගෙන බලන්න අයියෝ ප්‍රාථමිකේ පේනවා නේද තාම ට්‍රේනින් හරි පටන්ග මේකෙන් පටන්ග නිකම්පත් කාල් බලන්න කරේ පහයි බුදු අම්මා සෝසි කොල්ලි මොකක්ද උනේ? කකුල ඉස්සෝ. මම කකුල තියාගෙන හිටියේ. බිමට කකුල තියන්න මෙනේ හිටියේ. වා පුටුවේ තියන් හිටියේ මට හිතුණා. ගන්න වෙන්න.
හරි කාල බලමුයි අවුලන්න රස හොඳයි අබ මට ගොඩක් තෙල් ගතිය දැනවා කද්දි මාර තෙල් ගතියක් දැනවා නේ මටත් එහෙම කද්දි මාරම තෙල් ගතියක් දෙනවා මේක මේ තෙල් ගතිය හොඳට මේ පේන්නත් තියෙනවා තියෙන හැම දේටම තෙල් සෑහෙන්න දාලා තියෙනවා බත්ගෙන රසකට වඩා ස්පෙශලි දැනන්න තෙල්ගතිය තෙල් ගතිය දෙන්නේ සෑහෙන තෙල් ගතිය දෙනවා මේ හරි ඔක්මත් එක දාගෙන කාල්බලු චිකන් කනවන ඇද ප්‍රමාණ එලවලුලන් ඉතින් දාගන්න දෙයන්න මේක අරකින් අවුලන් තම දාගන්න කමන්න දාගන්න කැමතින එලුරු කැල්ල අර මේ ඇකනේ බත් එක මේ අනලා අතට එන්නෙත් නැහැ ලිස්සල යනවා ගෙතරමට තෙල් තියෙනවා තේල්ගතිය වැඩි තෙල්ගතිය සෑහෙන්න වැඩි ඒගැන අර රසකටත් වඩා දැනෙන්නේ තෙල්ගතිය තියෙන ජාතිවල ටේස්ට දැනන්න එක කොට අඩුවෙනවා තේගතිය සෑහෙන්න දෙන්න තේගති වැඩි ඇත්තරම චිකන් කෑල්ල නිකන් කල්බල චක කෑල්ලවත් හොඳ ඇබැ චිකන් කෑල බොඩ රහත්ති නොන අමුතුරා චිකන් කෑල අමුතුර හත්තින අයික චිකන් කෑල අමුතුම රහත්තිය මෙගොල ක්‍රිස්පි චිකන එක තේරහ තියෙනවා ඒ ක්‍රිස්පි චිකන එක තියෙනට ෆ්ලේවේක තියෙන මේක මේ චිකන් කෑල මාරම කොලිට චිකන් පිස රහයි ඒකන ඒක වෙනම කෑම රහයි හැබැයි පත්තකට දාන් කෑම අර තෙල්ගති හින්ද ඒක රහන්න ඇත්තරම කිසිදේක රහන්න ඕක තම තත්වේ බලමු මේ කැස් බෑවක තේ තත්වම තියන්ගේ හරි ජංකාල බලු ඒක හැබ හොඳර චොප්සි දාල් තියන ලෝබ නැතිව ලෝබ නැතුව දාලදිය ඒක අරගරන් තෙල්ගතියක් දැනන්න තෙල්ගතියන්න හැබ මේ මුතුර හත් දෙන දවාට තෙල්ගති ඇත්තර මඩුවේගේ ඔය මාර කොලිටි රහකුත් දැනෙනවා හොඳයි නයි කල්බල කල්බල කාපා ගෙතරි ඒක තෙල්ගති අඩු ඇතරම ඒක රයිසගේ රහ දැනෙනවා මේක තේරහම ඇති හැබැර තෙල්ගතිය නිසා ඒක දැනන්න මේකට චුප්ට හෙල්දි රහක් ඒ හොඳ රහක් කෙන ඔොළු මොක්කොම දායි මුලින් චිකන් ගාලනික කාල්බල මේක හැබැයි මේ ඒ චිකන් කෑල වෙන සතිය ඒක නික රෝස්ටර් චිකන් හරිද මේක තියන ප්‍රේව එක එක නෑ මේකුට ඩෙවල් වයිබ් තියන්න මේක තින රෝස්ටඩ් එක මේක හැබෑර ගොල්ලන්ගේ ක්‍රිස්පි චිකන එක තියෙන මේ පීලිං එක මේ කියනවා කොට්ටාව එක මේ අරගේ නිකම්ම රෝස්ටඩ් චික කාල්බල නොකුණ ඒක නෑ බෑ හොඳට ලෝදී පොඩෙන් පොඩ ආයිකාල් බලන්න ආයික කන්න රජ්ජෙන්න්න පා කන්න තමයි ගෙනයි බලහන් කන්න ඕනදි කියනවා රිවිව එකක් කර කර
එහෙම තමයි දන්න දෙවල් අහන්න ඕනේ අපි. ඒකනම් හොඳ මට්ටමේ තියෙනවා මටනම්. අර මේකත් එක්ක කම්පයා කළ බාදර මේක දැනිචි සෝසි ගතිය මේක අඩුයි අඩුයි. හැබැයි කොල්ලි රසක් තියෙන. ඒ හින්ද තමයි ති රස අනි දෙවල්ල රස දෙන්න අද මේක අර මේ තෙල් ගතිය වැඩීන කොහොම කෑවත් ඒ එකවෙන් රස වෙනස් වෙලා ඉන්න රසාර ෆ්ලේවස් දැනෙන්නේ අපිට චිකන එක රහ දෙනෙන්නේ ලෝල්ුවට රහ දෙනෙන්නේ රයිස් එක රහ දෙනෙන්නේ කියන්න අර තෙල් ගතිය වැඩි හින්ද මේක එහෙම එකන්නෑ මේ සුපිරියට ඒ රහ දැනෙනවා නීම රහත් තියෙන එක ඇත්තරම මේකෙන ඇත්තරම් මට හොඳර තිබි චිකන් කෑල තමයි චිකන් කෑල්ලේ පලේවක තියෙන අරගුල ක්‍රිස්පි චිකනට දාන පලේවක ඒක තියෙනවා අර්ග රෝස්ටඩ් චිකන එකක් තියන්නේ හැබයි ප්‍රයිස් එක හොඳයි කෑම එක හොඳයි ඒකර හෙල්දි රසකට කැමතිගෙනට මේක හරියයි පොඩක් කර කඩේ කෑමල රස හොන ගෙනටන ඉතින් මේක හරියයි එහෙම හිතන්න බෑහිති හිතන්න බෑ කියන්න තෙල්ගතිය වැඩි එහෙම තෙල්ගතිය වැඩිම කන්න බෑ ඔන්නම තමයි අපේ තත්වේ අපිට දැනිච්චදී ගොල්ලො ට්‍රයිකරබය ඉන්නවාන ඔයාලගේ නගරවල තියෙන ප්‍රාංචස්සල මොකො තත්ති කියලා නිවාරෙන් කමෙන්ට ඇදන්න අපිට දැනිච්චි දිහ තමයි මේ ඔගුලත් එෙන ට්‍රයිකර පයින්න නිවාරෙන් කමෙන්ට ඇදන්න සස්ක්‍රප් කරන ති ඉන්නවන අනිවර සස්ක්‍රප් කරලා බෙල්ල එකනෙක් කර දයගන්න අපින අලු තිරියගන්න ට බයි බයි